අද අපි කතා කරමු මිග්‍රේන් ගැන. මේක ගොඩක් දෙනෙක් අහන දෙයක් නේ සාමාන්‍ය උලුව කැක්කුමක්ද මේ නැත්නම් ඊට වඩා බරපතල දෙයක්ද කියලා. අපිට මූලාශ්‍ර කිහිපයක් තියෙනවා මේ ඕ ක්ලිනික් එකෙන් වගේම අර අන්ඩර්ස්ටෑන්ඩින් මිග්‍රේන් ඩිසීස් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන කෙනෙක් කරුණු අරගෙන අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. අපි අරමුණ තමයි ඉතින් මේ මිග්‍රේන් තත්ත්වය කියන්නේ කාටද වැඩියෙන් හැදෙන්නේ මොනවද ලක්ෂණ කළමනාකරණය කරන්නේ කොහොමද වගේ දේවල් පැහැදිලි කරගන්න එක. මුලින්ම බලමු මේක කොච්චර සුලභද කියන එක. හිතනවට වඩා සුලභයි වගේ නේද? දල වශයෙන් කිව්වොත් කාන්තාවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පිරිමි 16 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට ළමයිනුත් 11 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වගේ හැදෙන්න පුළුවන්ලු. විශේෂයෙන්ම කාන්තාවන්ට පිරිමින්ට 3 ගුණයක් විතර වැඩි කියනවා. ඒ ඇයි හෝමෝන සම්බන්ධයක් තියෙනවද? ඔව් ඒක ඇත්ත. විශේෂයෙන්ම අර ඊස්ට්‍රොජන් හෝමෝන් මට්ටම් වල වෙනස් වීම කාන්තාවන් අතර මේක බහුල වෙන්න ලොකු හේතුවක් විදිහට සලකනවා. ඒ වගේම තමයි ජානමය බලපෑමකුත් තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියෙකුට මිග්‍රේන් තියෙනවා නම් දරුවෙකුට හැදෙන්න 50ක් විතර අවස්ථාවක් තියෙනවා. මේක වැදගත්. මොකද මිග්‍රේන් කියන්නේ කවුරු හරි මවාගත්ත දෙයක්වත් දුර්වලකමක්වත් නෙවෙයි. ඒක ඇත්තටම ස්නායු පද්ධතිය සම්බන්ධ ජානමය රෝගයක්. ස්නායු පද්ධතිය රෝගයක් කිව්වම මොකද්ද හරියටම වෙන්නේ මොළය ඇතුලේ? ඒක ටිකක් සංකීර්ණයි තමයි. සරලවම කිව්වොත් අපේ මොළයේ කන්ද කියන කොටසයි ට්‍රයිජෙමිනල් ස්නායුව කියන ප්‍රධාන වේදනා මාර්ගයයි අතර යම් අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා වගේ දෙයක්. ඒකම සෙරටොනින් CRGP වගේ මොළයේ තියෙන රසායනික ද්‍රව්‍යවල සමතුලිතතාවයත් වෙනස් වෙනවා. අර CRGP කියන්නේ වේදනාව දැනෙන්න සංඥා කරන ප්‍රෝටීනයක්නේ. ඒක නිසා තමයි මිග්‍රේන් අඳුනගන්නේ ලක්ෂණ බලලා. ක්ලිනිකල් ඩයග්නොසිස් එකක්. විශේෂ ටෙස්ට් එකක් නැහැ. හරි. එතකොට ලක්ෂණ කිව්වම හිසරදියට අමතරව මොනවද තියෙන්නේ? ප්‍රධානම දේ තමයි අර ඔළුවේ එක පැත්තක සමහර විට දෙපැත්තෙම තදින් ස්පන්දනය වෙනවා වගේ දැනෙන වේදනාව. ඒත් එක්කම ඔක්කාරිය ගතිය සමහර වෙලාවට වමනේ යනවා. ආලෝකයටයි ශබ්දයටයි හරිම සංවේදී වෙනවා. ෆෝටෝෆෝබියා ෆොනෝෆෝබියා කියන්නේ ඒකට. හැබැයි ඉතින් මේක එකනගින් එකනට වෙනස්. සමහරුන්ට මිග්‍රේන් එකකේ අර අවදි 4ම අත්විඳින්න ලැබෙනවා. අවදි 4ක්. මොනවද ඒ 4? පළවෙනි එක ප්‍රොඩ්‍රෝම්. ඒ කියන්නේ මිග්‍රේන් එක එන්න දවසකට දෙකකට කලින් එන පොඩි පොඩි ලකුණු. නිකම් මනෝභාවය වෙනස් වෙනවා, කැම රුචිය වෙනස් වෙනවා, බෙල්ල තද වෙනවා වගේ. ඊළඟට ඕරා. මේක හැමෝටම නෑ. 3න් එකකට වගේ එන්නේ. මිග්‍රේන් එකට ටිකක් කලින් හරි ඒ අතරතුර හරි එනවා. ආයෙ නැති වෙලා එනවා. ගොඩක් වෙලාවට පේන දේවල්, ඉරි ලප එලි පේනවා, නැත්තම් කතා කරන්න අමාරු වෙනවා, හිරි වැටෙනවා වගේ. ඊට පස්සේ තමයි අර ඇටැක් එක. අර දරුණු හිසර දෙතින කාලේ. පැය 4 ඉඳන් දවස් 3ක් විතර උනත් තියෙන්න පුළුවන් ප්‍රතිකාර නැතුව. අන්තිම එක පෝස්ට්‍රූම්. ඒ කියන්නේ මිග්‍රේන් එක ඉවර වුණාට පස්සෙත් දවසක් විතර යනකම් දැනෙන මහන්සිය, ටිකක් ව්‍යාකූල ගතිය. එතකොට මේක සෑහෙන්න අමාරු අත්දැකීමක් වගේ. මේකට විශේෂයෙන් බලපාන දේවල් අර ට්‍රිගර්ස් කියන්නේ තියෙනවද? ඔව් තියෙනවා. හෝමෝන වෙනස් වීම, මද්යසාර, විශේෂයෙන් රතු වයින්, කැෆේන් වැඩිපුර ගන්න එක, ආතතිය, ආලෝකය, සැරසුවඳ, නිින්ද වෙනස් වීම, කාලගුණය, කෑමවේල් මගහරින එක, සමහර කෑම වර්ග පවා පරණ චීස් වගේ. අර කෑම වලට දාන MSG, ඇස්පාර්ටේම් වගේ දේවල්. සමහර බෙහෙත් වර්ග උදාහරණයක් විදිහට උපත් පාලන පෙති. අප්පා ඒක නම් ලොකු ලයිස්තුවක් නේ. එතකොට කොහොමද හොයාගන්නේ Tamanට මොකක්ද බලපාන්නේ කියලා? දිනපොතක් තියාගන්න එක හොඳයිද? ඒත් ඒක හැමදාම කරන එකත් ලේසි නෑනේ. අමාරු වුණත් දිනපොතක් තියාගන්න එක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද ට්‍රිගර්ස් අඳුනගත්තම ඒවයින් ටිකක් හරි අයින් වෙලා ඉන්න බලන්න පුළුවන් නේ. හැබැයි මතක තියාගන්න ඕන ට්‍රිගර් එකක් නැති කරා කියලා මිග්‍රේන් සම්පූර්ණයෙන්ම නවතින්නේ නෑ. මොකද අර මූලික හේතුව තියෙන්නේ මොළේ ඇතුලේ. හරි. එතකොට මේක කළමනාකරණය කරන්න මොනවද කරන්න පුළුවන්? බෙහෙත් විතරද තියෙන්නේ? නෑ බෙහෙත් වගේම ජීවන රටාව වෙනස් කරන එකත් ගොඩක් වැදගත්. ඖෂධ ගත්තොත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මිග්‍රේන් එක ආවම වේදනාව අඩු කරගන්න ගන්න බෙහෙත් acute relief treatment. අනික තමයි නිතර මිග්‍රේන් එන අයට එන වාර ගණන අඩු කරන්න දෙන බෙහෙත් preventive treatment. ඒවා දිනපතා බොන පෙති වෙන්නත් පුළුවන්, මාසෙකට සැරයක් වගේ ගහන ඉන්ජෙක්ෂන් වෙන්නත් පුළුවන්. ජීවන රටාව වෙනස් කරන එක ගැන කිව්වනේ. ඒ කිව්වේ මොනවද? ඒකට හොඳ ක්‍රමයක් තියෙනවා seeds කියලා. මේක මතක තියාගන්නත් ලේසි. sleep ඒ කියන්නේ නිින්ද. විධිමත් නිින්දක් එකම වෙලාවට නිදා ගන්න ඇහැරෙන්න පුරුදු වෙන එක. exercise ව්‍යායාම. નિયમિતව ව්‍යායාමවල යෙදෙන එක. eat ආහාර. වෙලාවට සෞඛ්‍ය සම්පන්න කෑම ගන්න එක, හොඳට වතුර බොන එක. diary දිනපොත. අර කලින් කිව්වා වගේ triggers ලක්ෂණ ලියා ගන්න එක. stress management ආතතිය කළමනාකරණය. ආතතිය අඩු කරගන්න ක්‍රම පුරුදු වෙන එක. mindfulness වගේ දේවල්. මේ සීඩ්ස් කියන එක මිග්‍රේන් එකේ කියන ගොඩක් දෙනෙක්ට උදව් වෙනවා. හැබැයි අර වේදනානාශක ගන්නකොටත් පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනෝනේ නේද? අනිවාර්යයෙන්ම ඒක හරියම වැදගත් කාරණයක්. වේදනානාශක ඕනෑවට වඩා ගත්තම ඒකෙන්ම වෙනම ඔලුව කැක්කුමක් එන්න පුළුවන්. මෙඩිකේෂන් ඕවර් යූස් වැඩේ කියලා කියන්නේ
සාමාන්‍ය වේදනානාශක මාසකට දවස් 14කට වඩා නැත්නම් අර ට්‍රිප්ටාන් වගේ විශේෂ බෙහෙත් දවස් 9කට වඩා ගන්නව නම් මේ අවදානම තියෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් නැතුව බෑ. ඒ වගේම එකපාරට එන අකුණු ගහනා වගේ දරුණු ඔලුව කැක්කුමක් උණ බෙල්ලේ තද ගතිය එක්කෙන එකක් වලිප්පුව දෙක පේන එක හිරිවැටීම වගේ දේවල් තියෙනවා නම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන. එහෙනම් අපි අද කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් මිග්‍රේන් කියන්නේ නිකන් ඔළුව කැක්කුමක් නෙවෙයි. ඒක ස්නායු පද්ධතියේ රෝගයක්. ඒකේ අර අවදි ට්‍රිගර්ස් වගේ දේවල් තේරුම් ගන්න එක වැදගත්. කලමනාකරණයට බෙහෙත් විතරක් මදි. අර SEEDS වගේ ජීවන රටාවේ වෙනස්කම් දෙකම එකට යන්න ඕන. වැදගත්ම දේ තමයි මේ ගැන වෛද්‍යවරු එක්ක තමන්ගේ අය එක්ක විවෘතව කතා කරන එක. ඔව්. අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා. අර ට්‍රිගර්ස් මගහරින එක උදව් වුණත් මිග්‍රේන් වලට මූලික හේතුව ඊට වඩා ගැඹුරුයි. ඒක අර මොලේ රසායනික ද්‍රව්‍ය සෙරටොනින් CGRP වගේ සහ ස්නායු ක්‍රියාකාරීත්වය එක්ක බැඳිලා තියෙන්නේ. මේවා ගැන කරන අලුත් පර්යේෂණයක අනාගතයේදී තවත් හොඳ ඉලක්කගත ප්‍රතිකාරයයි කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ සංකීර්ණ කතාව තේරුම් ගත්තම මිග්‍රේන් කියන්නේ හුදෙක් ට්‍රිගර් එකක් අයින් කරාම හරියන දෙයක් නෙවෙයි ඊට වඩා දෙයක් කියන එක පැහැදිලි වෙනවා නේද?